සුබ දවසක් හැමෝටම. මම මේ ඉන්නේ අම්බලන්ගොඩ උරවත්ත පාලම ළඟ තියෙන වොක් රෙස්ටුරන්ට් එකේ. ඒකේ වොක් රෙස්ටුරන්ට් එකේ ඉස්සරහින් මිනි හට් එකක් දාලා තියෙනවා. ෂෝට් ඊට්ස් වර්ග, තෝස්සේ, ආප්ප, ඒ වගේම බාබකියු එකකුත් දාලා තියෙනවා. මං ඉතින් අද ගියේ අමුතුම කෑමක් කාලා බලන්න. ඒ තමයි චීස් ආප්ප. මේ තමයි චීස් ආප්ප හැදෙන විදිය. විතරයක් කඩලා දාලා ඒකට ගම්මිරිස් කුඩු ලුණු කුඩු දාලා ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දානවා. ඊට පස්සේ ඒකට චීස් කෑල්ලක් දානවා. ඒ චීස් කෑල්ල මෙල්ට් වෙනකන් බහලා තියෙනවා. ඔන්න ඊට පස්සේ ඒගොල්ලෝ ඒක වටේටම යව ලස්සනට හදන චීස් කෑල්ල වටේටම දිය කර කර අර ආපේ අතුරනවා. ඊට පස්සේ ඒක දෙකට නවලා තමයි ඔන්න පිළිගන්නන්නේ. මේ තමයි චීස් ආප්ප. කාලා බලමු. අල්ලන්න බැරි තරම් රස්නේ. උණු උණුවෙන්ම තමයි ඔන්න මම මේක කන්න හදන්නේ. උණු උණුවෙන් කනකොටනේ කෑම රස. කාලා බලමුකෝ දැන්. මාර රසයි අප්පා ඒක නම්. මාර රසයි නේ.